SpaceX සමාගම කියන්නේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ තියෙන පෞද්ගලික සමාගම් අතර ගොඩක් පැතිවලින් ඉදිරියෙන්ම සිටින සමාගමක් කියවොත් මම හිතන්නේ මම වැරදි නෑ. නැවත භාවිතා කරන්න පුළුවන් Falcon රොකට් වලට වගේම ලෝකයේ ලොකුම චන්ද්‍රිකා ජාලයට හිමිකම් කියන්නේත් SpaceX සමාගම. එයාලා තව වැඩ ගොඩක් කරනවා. හැබැයි අද අපි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. පහුගිය මාස 8 ගත්තොත් අවුරුදු ගාණක් ඉතාම සාර්ථක විදියට දියත් කරපු Falcon 9 රොකට් වල ගැටලු ටිකක් වැඩි වගේ දැක්කේ නැද්ද? පළමු අදියරවල් දෙකක් ගොඩ බැසීමේදී පෙරළුණා. ඒ විතරක් නෙමෙයි දෙවන අදියරවල් 3ක ගැටලු ඇවිත් Falcon 9 රොකට් දියත් කිරීම తాවකාලිකව නතර කරන තැනට වැඩේ දුර දිග ගියා. ඒ විතරක්ද අන්තිම Starship රොකට් දියත් කිරීම දෙකේදීම දෙවන අදියර අසාර්ථකයි. ඇයි මේ හදිස්සියෙම SpaceX සමාගමේ රොකට් වල ගැටලු වැඩි වුණේ? 3, 2, 1. We have liftoff. 7, 6, 5, 4, 3, 2, 1. Ignition. And liftoff of Falcon 9. Go SpaceX. Go forward. 2015 ඩ්‍රැගන් යානයක් දියත් කරපු Falcon 9 රොකට්ටුවක් පුපුරා ගියාට පස්සේ 2024 වෙනකල් Falcon 9 රොකට්ටුවක් ඒගේ ගෙන ගියපු අභ්‍යවකාශ යාන නියමිත කක්ෂයට මුදා හරින්න අසමත් වෙලා නැහැ. 2024 ජූලි 12 වෙනිදා Starlink Group 9-3 මෙහෙයුම දියත් කරද්දී Falcon 9 රොකට්ටුවේ දෙවන අදියරෙන් අයිස් විශාල වශයෙන් පිට වෙනවා කියලා සජීවී විකාශයේ පැහැදිලිව පෙනුණා. ඒකට හේතුව වුණේ ද්‍රව ඔක්සිජන් කාන්දුවක්. දෙවන අදියර කොහොම හරි ඉලිප්සාකාර පෘථිවි කක්ෂයකට ඇතුල් වුණත් කක්ෂය වෘත්තාකාර කිරීම සඳහා සිදු කරන දෙවෙනි එන්ජින් දහනය සිදු කරන්න සමත් වුණේ නැහැ. ක්‍රියාත්මක කරද්දිම එන්ජිම පුපුරා ගිහින් තියෙනවා. නමුත් දෙවන අදියර ඒකේ ගෙන ගියපු Starlink චන්ද්‍රිකා මුදා හරින්න සමත් වුණා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. මොකද කක්ෂය වෘත්තාකාර කරගන්න නොහැකි වුණු නිසා චන්ද්‍රිකා මුදා හැරියේ කිලෝමීටර් 140ක් තරම් පහළට යන එලිප්සාකාර කක්ෂයකට. ඒ නිසා චන්ද්‍රිකා මත ක්‍රියා කරන වායු ගතික ප්‍රතිරෝධී බලය ගොඩක් ඉහළයි. ඉතින් ටික දවසකින් මේ චන්ද්‍රිකා නැවත වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වුණා. 2015 CRS-7 මෙහෙයුමේ දියත් කිරීම අසාර්ථක වුණාට පස්සේ සාර්ථක දියත් කිරීම 344ක් එක දිගට සිදු කරලා තියෙනවා මේ අසාර්ථක වීමට කලින්. ලෝකයේ ගොඩක් රොකට් 344 වතාවක් දියත් කරලවත් නැහැ. මේ අනතුර ගැන විමර්ශනයට Falcon 9 රොකට් දියත් කිරීම තාවකාලිකව නතර කළා. මේකට හේතු වුණේ මොකක්ද කියලා හොයාගත්තට පස්සේ නැවතත් සුපුරුදු පරිදි දියත් කිරීම ආරම්භ කළා. නමුත් මාසයක් යන්න වුණේ නෑ. 2024 අගෝස්තු 28 වෙනිදා Starlink Group 8-6 මෙහෙයුම දියත් කරපු Falcon 9 රොකට්ටුවේ පළමු අදියර A Shortfall of Gravitas drone ship එක මතට ගොඩ බැස්සට පස්සේ ලෑන්ඩින් ලෙග් එකක් නියමිත පරිදි ලොක් වෙන්නේ නෑ. ඒ නිසා B1062 පළමු අදියර පෙරලිලා විනාශ වෙනවා. අන්තිමටම Falcon පළමු අදියර ගොඩ බැසීම අසාර්ථක වුණේ 2021 පෙබරවාරි මාසයේදී. එදා ඉඳන් එක දිගට සාර්ථක ගොඩ බැසීම් 267ක් සිදු කළාට පස්සේ තමයි මේ අනතුර වුණේ. කොහොම නමුත් රොකට් දියත් කිරීමක ප්‍රධාන කාර්ය වෙන්නේ ඒකේ ගෙනියන චන්ද්‍රිකා නියමිත කක්ෂයට ගෙනියන එක. පළමු අදියර ගොඩ බහිනවාද නැද්ද කියන එක මෙහෙයුමේ සාර්ථකත්වයට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි පළමු අදියරක් නැති වෙනවා කියන්නේ SpaceX සමාගමට ඩොලර් මිලියන 30ක් විතර පාඩු වෙනවා කියන එක. ඒ වුණාට ඉතින් සාර්ථක ගොඩ බැසීම් 267කට පස්සේ එකක් අසාර්ථක වුණාට ලොකු ප්‍රශ්නයක් නෑ නේද? There they are. Nick Hague, commander of Crew 9, with his crewmate Alexander Gorbanov. මේ අනතුරෙන් මාසයකට පස්සේ 2024 සැප්තැම්බර් 28 වෙනිදා SpaceX සමාගම NASA ආයතනය වෙනුවෙන් Crew 9 මෙහෙයුම දියත් කරනවා. Starliner යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළට ගමන් කරපු ගගනගාමීන් දෙදෙනාවත් පෘථිවියට එක්කන් එන්න ඕන හින්දා මේ Crew Dragon යානයෙන් ගියේ ගගනගාමීන් දෙන්නෙක් පමණයි කියලා ඔයාලා දන්නව ඇතිනේ. ඒ ගැන මම දිග වීඩියෝ එකක් දාලා තියෙනවා. කොහොම හරි යානය මුදා හැරියට පස්සේ රොකට්ටුවේ දෙවන අදියර කක්ෂයෙන් ඉවත් වීමේ එන්ජින් දහනයක් කරලා කක්ෂයේ වායුගෝලය තුලට පහත් කරගන්න අවශ්‍යයි. මේ එන්ජින් දහනය නිසියාකාරයෙන් කරන්න ඕනේ. මොකද සාගරයට ඉහළින් තමයි දෙවන අදියර වායුගෝලයට ඇතුළු වෙන්න ඕනේ. ඒකත් Tamanට කැමති තැනකින් බෑ. වායුගෝලයට ඇතුළු වෙන ස්ථානය රාජ්‍ය නියාමන ආයතන එක්ක සාකච්ඡා කරලා කලින් එකඟ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රදේශයේ ගමන් කරන නෞකාවලට මේ ගැන කලින්ම දැනුම් දෙනවා.
කොහොම හරි Crew 9 මෙහෙයුම දියත් කරපු Falcon 9 රොකට්ටුවේ දෙවන අදියර කක්ෂයෙන් ඉවත් කිරීමේ දහනය සිදු කරද්දී එන්ජිම නියමිත වේලාවට ක්‍රියා විරහිත වුණේ නැහැ. ඒ නිසා දෙවන අදියරේ ප්‍රවේගය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණා. ඉතින් ඒක වායුගෝලයට ඇතුළු වුණේ කලින් එකඟ වුණු ස්ථානයට ඉහළින් නෙමෙයි. දෙවන අදියරේ එන්ජිම නියමිත වේලාවට ක්‍රියා විරහිත වෙන්නේ නැහැ කියන්නේ ලොකු ගැටලුවක්. මේ නිසා නැවත වරක් අනතුරු විමර්ශනය වෙනුවෙන් Falcon 9 රොකට් දියත් කිරීම తాවකාලිකව නවත්තනවා. 4, 3, 2, 1. Ignition. Lift off of the Falcon 9. Go SpaceX, go Starlink. 2025 පෙබරවාරි 2 වෙනිදා Starlink Group 11-4 මෙහෙයුම දියත් කරපු Falcon 9 රොකට්ටුවේ දෙවන අදියරේ කක්ෂයෙන් ඉවත් කිරීමේ එන්ජින් දහනය අසාර්ථක වෙනවා. ඒකට හේතු වෙන්නේ දෙවන අදියරේ ද්‍රව ඔක්සිජන් කාන්දුවක්. ඒ නිසා සති කිහිපයක් පහළ පෘථිවි කක්ෂයේ තිබුණු දෙවන අදියර වායුගෝලීය ප්‍රතිරෝධී බලය නිසා ටිකෙන් ටික වේගය අඩු වෙලා යුරෝපයට ඉහළින් වායුගෝලයට ඇතුළු වෙනවා. වායුගෝලයට ඇතුළු වෙද්දී ගොඩක් කොටස් විනාශ වෙලා ගියත් සමහර කොටස් බිමට වැටෙනවා. ඒ නිසා තමයි මේවා සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු කරන්නේ. පෝලන්තයට කඩා වැටුණු මේ සුන්බුන් වලින් කිසිම පුද්ගලයෙක්ට ගැටලුවක් වෙලා නැහැ. ඒ වුණාට මේක ලොකු ප්‍රශ්නයක්. Falcon රොකට් වල ගැටලු එතනින් ඉවර වුණේ නැහැ. මාර්තු 3 වෙනිදා Starlink Group 12-20 මෙහෙයුම දියත් කරපු Falcon 9 රොකට්ටුවේ පළමු අදියර ඩ්‍රෝන් ෂිප් එක මතට ගොඩ බැස්සට පස්සේ එන්ජින් අසල ඇති වුණ ගින්නක් නිසා ලෑන්ඩින් ලෙග් එකකට හානි වෙලා පෙරලිලා විනාශ වුණා. ඒ අනතුරෙන් B-1086 පළමු අදියර අහිමි වුණා. දශකයක් විතර කාලයක් කිසිම ගැටලුවක් නැතුව වැඩ කරපු Falcon 9 රොකට් පහුගිය මාස 8 ඇතුලේ මේ තරම් ගැටලුවලට මුහුණ දුන්නේ ඇයි? SpaceX සමාගමේ ගැටලු Falcon රොකට් වලට පමණක් සීමා වුණේ නැහැ. 2, 1. We have liftoff. 2025 ජනවාරි 17 වෙනිදා SpaceX සමාගම Starship රොකට්ටුවේ 7 වෙනි පරීක්ෂණ මෙහෙයුම දියත් කරනවා. හැබැයි ඒක අසාර්ථක වෙනවා. රොකට්ටුවේ දෙවන අදියරේ ගැටලුවක් මතුවෙලා ඒක වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වෙලා යන්නේ ඉතාමත් දර්ශනීය විදියට. පළවෙනි Starship මෙහෙයුමේ ඉඳන් 6 වෙනි මෙහෙයුම දක්වා මෙහෙයුමෙන් මෙහෙයුමට දියුණුවක් තිබුණා. පළවෙනි මෙහෙයුමේදී අදියර දෙක වෙන් කරන්නත් කලින්ම රොකට්ටුවේ පාලනය ගිලි වුණා. දෙවන මෙහෙයුමේදී අදියර වෙන් කිරීම සාර්ථකයි. පළවෙනි අදියර බූස්ට් බෑක් බර්න් එක අතරතුර පුපුරා යනවා. දෙවන අදියර බලාපොරොත්තු වන වේගයට ආසන්න වෙද්දී පුපුරා යනවා. තුන්වෙනි මෙහෙයුමේදී පළමු අදියරේ බූස්ට් බෑක් බර්න් එක සාර්ථක වෙනවා. නමුත් ලෑන්ඩින් බර්න් එක සාර්ථක වෙන්නේ නැහැ. දෙවන අදියර සාර්ථකව එන්ජින් දහනය අවසන් කරනවා. ඊට පස්සේ නැවත වායුගෝලයට ඇතුළු වෙද්දී පාලනය ගිලිහුණු නිසා විනාශ වෙනවා. හතරවෙනි මෙහෙයුමේදී පළමු අදියර ලෑන්ඩින් බර්න් එක සාර්ථකව සිදු කරලා සාගරයේ බලාපොරොත්තු වුණු ස්ථානයටම ගොඩ බහිනවා. දෙවන අදියර වායුගෝලයට ඇතුළු වෙද්දී විවිධ හානි වලට ලක් වුණත් විනාශ නොවි සාගරයට ගොඩ බහිනවා. නමුත් බලාපොරොත්තු වුණු ස්ථානයට නෙමෙයි. පස්වෙනි මෙහෙයුමේදී පළමු අදියර සාර්ථකව මෙකාසිලා රොබෝවත් දෙකින් අල්ල ගන්නවා. දෙවන අදියර සාගරයේ බලාපොරොත්තු වුණු ස්ථානයටම ගොඩ බහිනවා. හයවෙනි මෙහෙයුමේදී මෙකාසිලා කුළුණේ ගැටලුවක් නිසා පළමු අදියර සාගරයට ගොඩ බහිනවා. ඒක පළමු අදියරේ ගැටලුවක් නෙමෙයි. දෙවන අදියර නැවතත් සාර්ථකව බලාපොරොත්තු වුණු ස්ථානයටම ගොඩ බහිනවා. මේ මෙහෙයුමේදී දියත් කිරීමේ වේලාව වෙනස් කරපු නිසා මේ ගොඩ බැසීම සිදු වුණේ දිවා කාලයේදී. මේ සේරම මෙහෙයුම් ගැන මම වීඩියෝ දාලා තියෙනවා. ඒ වගේම මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. Starship රොකට්ටුවේ 7 වෙනි මෙහෙයුමේදී SpaceX සමාගම අලුත් දෙවන අදියරක් හඳුන්වා දෙනවා. Block 2 කියලා හඳුන්වපු මේ අදියර කලින් භාවිතා කරපු දෙවන අදියරට වඩා ගොඩක් පැතිවලින් දියුණු කරලා තිබුණා. මේ ගැනත් මම වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. කොහොම හරි 7 වෙනි මෙහෙයුමේදී Block 2 දෙවන අදියරේ එන්ජින් දහනය අතරතුර ටැංකිය වල ඉඳන් එන්ජින් වලට ඉන්ධන සහ ඔක්සිකාරක සපයන නාලවලට කම්පනය එක්ක ඇති වුණු අනුනාදය නිසා හානි වෙනවා. අනුනාදය කියන්නේ යම්කිසි වස්තුවකට පිටින් එන කම්පනයක් ඒකේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණාම ඒ වස්තුවේ කම්පනය වැඩි වෙන එකට. ඉතින් Starship රොකට්ටුවේ අලුත් දෙවන අදියරේ නාල පද්ධතිය පරණ දෙවන අදියරවල නාල පද්ධතියට වඩා වෙනස්. ඒ නිසා තමයි පරණ දෙවන අදියරවලදී ඇති නොවුණු අනුනාදයක් මේ අලුත් දෙවන අදියරේ ඇති වුණේ. අනුනාදය නිසා කම්පනය වැඩි වෙද්දී නාලවලට හානි වෙලා ඔක්සිකාරක කාන්දුවක් ඇති වෙලා ගින්නක් හට ගන්නවා. ඒකෙන් එන්ජින් වලට හානි වෙනවා. ඒ නිසා තමයි එන්ජින් එකින් එක ක්‍රියාවිරහිත වෙලා යන්නේ.
ඊට පස්සේ දෙවන අදියර වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වෙලා යනවා. මාර්තු 7 වෙනිදා දියත් කරපු 8 වෙනි ස්ටාර්ෂිප් රොකට්ටුවේ දෙවන අදියර එන්ජින් දහනය අතරතුර එන්ජින් ක්‍රියා විරහිත වෙලා පාලනයක් නැතුව භ්‍රමණය වෙන්න පටන් ගත්තා. මේකට හේතු වුණේ කලින් වගේ නාලවල අනුනාදයේද කියලා තවම දැනුම් දීලා නැහැ. ඒක වෙන්නත් පුළුවන් නැත්නම් වෙනම හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම හරි නැවත වතාවක් දෙවන අදියර වායුගෝලයට ඇතුළු වෙලා විනාශ වෙලා යන්නේ දර්ශනීය විදියට. ස්ටාර්ෂිප් මෙහියුම් දෙකක් එක පිට එක අසාර්ථක වීම නම් ඔවුන් අලුතෙන් හඳුන්වා දුන්න බ්ලොක් 2 දෙවන අදියර තවමත් අලුත් නිසා සිදු වුණා කියලා කියමුකෝ. අපි තවමත් 8 වෙනි මෙහියුමේ මතුවන ගැටලුව මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි 7 වෙනි මෙහියුමේ ගැටලු මතුවන වෙලාවට ආසන්නයම තමයි 8 වෙනි මෙහියුමේත් ගැටලු මතුවුනේ. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ දෙකම එකම ගැටලුව නිසා සිදු වුණ අනතුරු කියලා. එහෙමනම් SpaceX සමාගම 7 වෙනි මෙහියුමේදී සොයාගත්ත ඉන්ධන නාලවල අනුනාදය ඇතිවීමේ ගැටලුවට නිසි පිළියම් යොදන්නේ නැතුවද 8 වෙනි මෙහියුම දියත් කළේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන හරියටම ප්‍රශ්න කරන්න 8 වෙනි මෙහියුමේ ඇත්තටම මොකක්ද වුනේ කියලා අපි දැනගන්න වෙනවා. තාමත් SpaceX සමාගම අනුතුරු විමර්ශනය අවසන් කරලා නැහැ. ඉතින් මෑත කාලේ සිදු වුණ අනතුරු එක්ක අපිට SpaceX සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් පේනවද? ස්ටාර්ෂිප් රොකට්ටුවේ 7 වෙනි මෙහියුම ගත්තොත් නම් ඒක අලුත්ම දෙවන අදියරක් නිසා මීට කලින් ඇති නොවුන විදියේ ගැටලු මතුවීම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. හැබැයි ඒකට නිසියාකාරයෙන් පිළියම් යොදන්නේ නැතුව හදිස්සියට 8 වෙනි මෙහියුම දියත් කරාද කියන එක ගැටලුවක්. Falcon 9 රොකට් ගැන බැලුවොත් නම් කතාව ටිකක් වෙනස්. Falcon 9 කියන්නේ මේ වෙද්දි ලෝකයේ වැඩිම වාර ගණනක් දියත් කරන රොකට්ටුව. වර්තමානයේ වෙද්දි දවස් 3කට එක ගානේ වගේ Falcon 9 රොකට් දියත් කරනවා. ඇමරිකාවේ රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය වගේම අනිත් රටවල රාජ්‍ය සහ පෞද්ගලික අංශත් ඔවුන්ගේ අභ්‍යවකාශ යන දියත් කරන්න Falcon 9 රොකට් භාවිතා කරන්නේ ඒ වගේ මිල අඩු නිසා සහ විශ්වසනීයත්වය ඉතාමත් ඉහළ නිසා. මේ වෙද්දි Falcon 9 රොකට් 450කට වඩා දියත් කරලා තියෙනවා. ඒ අතරින් අසාර්ථක වුණේ දියත් කිරීම දෙකක් පමණයි. තව එකක් දියත් කරන්න කලින් පිපුරුවා. තව දියත් කිරීමකදී ප්‍රධාන අභ්‍යවකාශ යානය නියමිත කක්ෂයට ගෙන ගියත් ඒකට අමතරව ගෙන ගියපු කුඩා චන්ද්‍රිකාවක් නියමිත කක්ෂයට ගෙන යන්න නොහැකි වුණා. ඉතින් Falcon 9 කියන්නේ ඊටාම විශ්වසනීය රොකට්ටුවක්. නමුත් මෑත කාලේ Falcon 9 රොකට් වල ගැටලු මතුවීම වැඩි වෙන එක මේ විශ්වසනීයත්වයේ ගැටලු ඇති කරන්න පුළුවන්. SpaceX සමාගම අවුරුද්දෙන් අවුරුද්ද ඔවුන්ගේ Falcon 9 රොකට් දියත් කිරීම ප්‍රමාණය වැඩි කරනවා. 2022 අවුරුද්දේ Falcon 9 රොකට් 60ක් දියත් කළා. 2023 දී 91යි. 2024 දී 132යි. වර්තමානයේ මුළු ලෝකයේම දියත් කරන රොකට් ප්‍රමාණයෙන් භාගයකට වඩා Falcon 9. මේ සංඛ්‍යා හද්දි මාරයින කියලා හිතනවා තමයි. හැබැයි එන්නම Falcon 9 රොකට් වල ගැටලු වැඩි වෙන්නත් හේතුව මේකම වෙන්න පුළුවන්. SpaceX සමාගම ගිය අවුරුද්දේ Falcon 9 රොකට් 132ක් දියත් කළාට ඒ අතරින් 5ක් පමණයි අලුත් පළමු අදියර යොදාගෙන දියත් කළේ. අනිත් සේරම නැවත භාවිතා කරන පළමු අදියරවල්. ඒ නිසා SpaceX සමාගම අවුරුද්දකට නිෂ්පාදනය කරන්නේ Falcon පළමු අදියරවල් කිහිපයක් පමණයි. හැබැයි හැම දියත් කිරීමකටම Falcon 9 දෙවන අදියරක් නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ කියන්නේ දවස් 3කට සැරයක් Falcon 9 රොකට්ටුවක් දියත් කරනවා නම් දවස් 3කට එක ගානේ Falcon 9 දෙවන අදියරවල් නිෂ්පාදනය කරන්න SpaceX සමාගම සමත් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වේගවත් නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ සමහර දෙවන අදියරවල පොඩි ගැටලු තියෙන්න පුළුවන්. ඒව නිසා පහුගිය කාලේ මේ ගැටලු මතුවුණා වෙන්න පුළුවන්. වෙන කිසිම සමාගමක් මේ තරම් රොකට් දියත් කරන්නේ නැහැ. ඉතිහාසයේ පුරාවටම මේ තරම් රොකට් දියත් කරපු කවුරුත් නැහැ. ඉතින් SpaceX සමාගම අවුරුද්දක් ඇතුළත ආරක්ෂිතව දියත් කරන්න පුළුවන් උපරිම රොකට් සංඛ්‍යාවට ආසන්න වෙමින්ද ඉන්නේ. අවුරුද්දකට රොකට් 150ක් වගේ සංඛ්‍යාවකට වඩා නිෂ්පාදනය කරද්දී සමහර ඒ වගේ ගැටලුවක් තියෙන්න පුළුවන්ද? quality control හරියට වෙනවද? ඒ කිව්වේ මේ වගේ ගැටලු තියෙනවද කියලා හොඳින් පරීක්ෂා කරනවද? ඒවා පරීක්ෂා කරන්න අවශ්‍ය තරම් කාලය තියෙනවද? අපිට මේ වගේ ගොඩක් දේවල් හිතන්න පුළුවන්. කොහොම නමුත් ඒ ගැන හරියටම දන්නේ ඉතින් SpaceX සමාගම විතරයි. මේ සේරම කාරණාවලට අමතරව තව එක දෙයක් තියෙනවා කියන්න. SpaceX සමාගමේ ආරම්භයේ ඉඳන් SpaceX සමාගමේ සමනිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ඊලෝන් මස්ක් සමාගමේ හැම වැඩකටම සම්බන්ධ වුණා. සමාගම විශාල වෙද්දී ටිකෙන් ටික වගකීම් වෙන පුද්ගලයන්ට බෙදලා දුන්නත් ඔහු හැමදාම මේ වැඩේට බැහැලා හිටියේ. හැබැයි Twitter සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමේ ඉඳන් 2024 ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී දේශපාලනිකව සක්‍රිය වීමත් එක්ක ඔහුට Tamanගේ සමාගම්වල වැඩ ටික මග ඇරෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
විශේෂයෙන්ම සම්පූර්ණ ඇමරිකානු ආණ්ඩුවේම වංචා දූෂණ අක්‍රමිකතා වගේ දේවල් ගැන හොයන්න වෙනම දෙපාර්තමේන්තුවක් බාර දීලා තියෙද්දි SpaceX සමාගමේ රොකට් දියත් කිරීම ගැන බලන්න ඔහුට ඉස්සර තිබුණ වෙලාව දැන් නෑ කියන එක උපකල්පනය කරන්න දෙයක් නෙමෙයිනේ. මෙන්න මේ කාරණයක් SpaceX සමාගමේ මෑත කාලීන ගැටලුවලට හේතුවක් වුණාද? මේ කිසිම ප්‍රශ්නයකට උත්තර මම දන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔක්ටෝබර් ස්කයි channel එකට subscribersලා 20000ක් ලබා ගන්න උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.